අයිබෝවන් මම රවිශ්ක මම දැවිල්ලින්නේ වෙල්ලස්ස පුරවරේ බොහොම සුවිශේෂී වැදගත් ස්ථානයකට. ශ්‍රීපාද මාර්ගයේ වගේම ඉතාම අලංකාර වූ වන ලැහැබක් මැදින් මම මේ ඉදිරියට ඇදලා යන්නේ රුහුණු මාගම්පත්වේ උදුම්දොර රාජධානියේ රහස් සංගවාගෙන සිටි මොනරාගල රජමහා විහාරය වෙතට. මොනරාගල ඉඳලා සියඹලාන්දුව දෙසට එනකොට කිලෝමීටර් 3කදී වගේ හම්බෙන මයුරගිරි කනිෂ්ඨ විද්‍යාලය ගාවින් දකුණු අත පැත්තට තියෙන පුංචි පාරේ අපිට පුළුවන් මේ මොනරාගල රජමහා විහාරයට ළඟා වෙන්න. අපි ඇවිල්ලින්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඉතාම වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයකට. ඒ වගේම බෞද්ධ ඉතිහාසයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක්. මේ තමයි මොනරාගල මයුරගිරි ලෙන් විහාරය. නගරාසන්නයේ තිබුණත් මේක ටිකක් අසීරු ගමනාන්තයක්. බලලා පේනවනේ මට හොඳටම දාඩියක් දාලා. ඉතින් මේක යන්න තියෙන්නේ මෙන්න මේ වගේ ගල් පඩි පෙළවල් අතරින් අසීරු මාර්ගයක තමයි යන්න තියෙන්නේ. සියම් උඩට. ඉතාම නිහඬ නිස්කලංක පරිසරයක්. මේ නිහඬතාවය විඳින්න ඉතින් ඉතිරි වෙලා ඉන්නේ මේ කුරුල්ලන්ගේ සද්දේ, රැහැයියන්ගේ සද්දේ වගේම රිලව් රංචුවක් තමයි තියෙන්නේ. අපි යමු ඉස්සරහට මේ ගමනේ වැදගත්ම දේවල් ටික හොයාගෙන. ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේදී ශ්‍රී ලංකාව පාලනය කරපු මහා නායක රජතුමා මෙහි හේන් විහාර සංකීර්ණයක් ඉදි කරපු බවට තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කළ ලේඛනවල මෙතන සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම බුද්ධ මඩ ඉදම් මේ විහාරයට පූජා කරපු බවත් මේ ස්ථානයේ තියෙන ශිලාලේඛනයේ සඳහන් වෙලා කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කරලා තියෙනවා. පොළොන්නරුවේදී සුබලා දේවිය රුහුණු රට පාලනය කරන සමයේ ප්‍රාදේශීය පාලිකාවක් වෙච්ච සුබලා දේවිය දන්තදාසන් වහන්සේ සහ පාත්‍රා ධාතුව රැකගෙන ඉඳලා දළදා මාලිගාවක් ලෙස මෙන් පාවිච්චි කරා කියලා සඳහන් වෙනවා. සුගලා දේවිය හා බැඳුණු කතාවට අමතරව තවත් මෙම විහාර සංකීර්ණය ගැන තියෙන ප්‍රවාද කතාවක් තමයි දේවානම්පියතිස්ස රජු සමයේදී මිහිඳු මහරහතන් වහන්සේගෙන් පසුව මයුරපාද මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 509කට අධික පිරිසක් මේ ලෙන් විහාර 70ක් පමණ වූ මෙම සංකීර්ණයේ වැඩ වාසය කළා කියලා. ඉතින් මේ ගැන තොරතුරක් ලබාගත හැකි කිසිම සාධකයක් නම් අපිට මුණ ගැහුණේ නැහැ. ඉතින් මේ දින සිතුවම් ගොඩක් දේවල් මහනුවරයුගේට අයත් කියලා තමයි සඳහන් වෙන්නේ. මහනුවරයුගේ ආభాෂය මේ වගේ හොඳටම දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂිත කරුණක් තමයි මේ පක්ෂි හිසක් හොඳ නැත්තම් මේකුගේ හෝ ගෝනකුගේ හිසක් ඒ වගේම තවත් අශ්ව හිසක් තියෙන ශරීරයේ මිනිස්සෙගේ වෙච්ච රූප අපිට මෙතන දැක ගන්න පුළුවන්. යක්ෂ රූප ඒ වගේම පක්ෂි රූප ගොඩක් තියෙනවා. මේවා ඉතිහාසයේ වෙනමම කරුණු කතා බහ කරන තැන්. මෙම විහාර සංකීර්ණයේ ප්‍රධානම ලෙන වෙච්ච මේ මයුරගිරි ලෙන බොහෝ සෙයින් රන්ගිරි දඹුල්ල රජමහා විහාරයේ ලෙන් විහාරවලට සමානකමක් දක්වනවා. ඒ වගේම මෙම සිතුවම් මහනුවර උගයට අයත් සිතුවම් හා සමානකමක් දක්වනවා කියලා තමයි අපිට දැනගන්න විස්තර සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි යමු මේ ලෙනේ ඇතුලේ තියෙන චිත්‍ර මොන වගේද? ඒ වගේම මේ තියෙන පිළිම වහන්සේලා මොන වගේද කියලා බලා ගන්න. මහනුවරගේ චිත්‍රවලට සමාන බිතුසිතුවම් වගේම පිළිම වහන්සේලාගෙන් සපිරුම් ලෙන ඛේදනීය කරුණ නම් නිදන්වරුන්ගේ ග්‍රහණයට නැති වෙලා. මේ පිළිමේ ඇස්වල මැණික්ගල් ඔබ්බවලා තිබ්බයි කියලා හිතන්න පුළුවන් තරමට මේ ඇස්වලට හානි සිදු වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් පිළිම වහන්සේලා කඩා බෙදලා දාලා ඒකට හානි සිද්ධ කරලා. ස්වභාවික කාරණා නිසාත් මේ චිත්‍ර දැන් වියැකෙමින් පවතිනවා. ඒත් එක්කම අවසාන වරට මේ චිත්‍ර සහ මෙම ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කරායයි කියලා සඳහන් වෙන්නේ මහනුවර යුගයේදී තමයි. ප්‍රමාණයෙන් ඉතා විශාල වූ මෙම මයුරගිරි ලෙන තුළ
සූවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා වගේම ලෙනේ එක් පසකින් අපිට විශාල ප්‍රමාණයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දැක ගන්න හැකියාව තියෙනවා. කාලයේ ඇවෑමෙන් සහ ස්වභාවික හේතුන් මත වගේම නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වීම හින්දා මේ වන විට මේ ප්‍රතිමා වහන්සේලා අභාවයට යමින් පවතිනවා. නමුත් මේ අපි රැකගත යුතුමයි. මයුරගිරි ලෙනේ සිවිලිම දෙස බැලූ කල ගලෙහි සිතුවම් කර ඇත්තේ බොහෝ විට ලියවැල් සහ මල්වල හැඩතලයි. වර්ණ ගැන්වීම් ගැන කතා කිරීමේදී රතු සහ කළු වර්ණය බෙහෙවින් ඒ සඳහා යොදාගෙන තිබෙනවා. ඒත් සමගම කහ වර්ණයත් මිශ්‍ර වෙලා තියෙනවා. මෙම මයුරගිරි ලෙනාශ්‍රිත සිතුවම් දෙස උවමනාවෙන් බලන කෙනෙකුට දකින්න පුළුවන් මූලික වර්ණවලට අමතරව නිල් වර්ණය මේ සිතුවම් සඳහා බෙහෙවින් යොදාගෙන තියෙනවා. ඔබ දන්නවද නිල් වර්ණය අතීත රජ සමයේදී ඉතාම දුර්ලභ වූ වර්ණයක් වූ හේයින් ඒ ඉතාම මිල අධික වුණා. මෙයත් හේතුවක් වෙන්න ඇති ලංකාවේ බිතු සිතුවම් වල සහ විහාර සිතුවම් වල කිසිම තැනක නිල් වර්ණය බෙහෙවින් ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. ඒ කාලේ ඉඳලා කතාවක් තියෙනවා අපේ නිල් සිතුවම් සහ බිතු සිතුවම් වල නිල් පාට පාවිච්චි කරේ බොහොම අඩුවෙන්. මොකද නිල් පාට ඉතාම වියදම අධික වර්ණයක් වෙච්ච හින්දා. ඒත් බලන්න මේ සිතුවම් වල නිල් පාට හොඳටම දැක ගන්න පුළුවන්. අපි සංචාරක විදිහට හැමතැනම ඇවිදගෙන යන්නේ මේවා ලෝකෙට පෙන්වන්නේ මේවා මතු පරපුරටත් පරීක්ෂා කරගන්න ආරක්ෂා කරගන්න අපේ ඉතිහාසය රැකගන්න උණු කියන මොමනාවෙන්. ඒත් එක්කම කනගාටුවට කරුණ තමයි මේ අපේ අයගේ හැසිරීම. මේ වැඩේ කරන්න එපා. මේක ජාතික අපරාධයක්. මේ දේවල් තියෙන්නේ නම් ගම් කොතනවත් අපේ මතක සටහන් තියලා යන්නවත් නෙවෙයි. ඔයාලගේ පිය සටහන් විතරක් මේ වගේ තියලා යන්න. මතකේ විතරක් අරගෙන යන්න. උපරිම වුණොත් ඡායාරූපයක් වීඩියෝ එකක් අරන් යන්න. එතනින් එහාට අපේ කියලා දෙයක් මේවට දායාද කරන්න එපා. ඉතින් මේ මයුරගිරි ලෙනේ ආරක්ෂාවට සාදපු ඉතාම අලංකාර කටාරමකුත් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ ආසන්නයේම ගල් පඩි පෙළක සලකුණුත් අපිට පැහැදිලිව දකින්න පුළුවන්. මුලින් පෙන්නපු විහාර සිතියම ලෙස අධ්‍යයනය යොමු කරමින් ටිකක් විහාර භූමිය තුළ ඇවිදලා යනකොට අපිට මේ වගේ තවත් ලෙන් ඒ වගේම ගල් ඇඳක නටබුනුත් හම්බුණා. ඉතින් ඔහොම ඉස්සරහට යනකොට අපිට තවත් දේවල් හම්බ වෙවි. අපි යමු මේ ගමනේ ඉදිරියටම අපේ ගමනාන්තය කරාම. ඉතින් දැන් අපි මේ ගලින් කරපු පියගැට පෙළවල් දිගේ ඉස්සරහට යන්නේ අමරගිරි ලෙන් විහාරය බලන්න. මයුරගිරි ලෙන වගේම අමරගිරි ලෙන කියන්නේ ඉතාම සුවිශේෂී ස්ථානයක්. මේ අමරගිරි ලෙන ආසන්නෙන් පටන් ගන්න උමං මාර්ගය මොණරාගල නගරයට කිලෝමීටරයක් 1කමාරක් වගේ දුරින් පවතින විහාරමුල්ල රජමහා විහාරය දක්වාම දිවෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් දැන් මේ උමං මාර්ගය අභාවයට ගිහිල්ලා හින්දා මේක ඇතුලේ ගමන් කරන්න නම් බෑ. ඒ වගේම මේක ඇතුලේ තියෙන චිත්‍රවලත් මෙන්න මේ පිළිම වහන්සේගේ දකින්න පුළුවන් මේ වගේ ඇස්වලට විශාල වශයෙන් හානි සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේක නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වෙලා ඉතාම ඛේදනීය ඉරණමක් තමයි මේ වෙනකොට මේ දේවල් වලට අත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබ මේ දේවල් බලන්න යනවනම් අනිවාර්යෙන් ආලෝකයක් එන ප්‍රභවයක් අරගෙන යන්න අමතක කරන්න එපා. මොකද මේ ලෙන් විහාර ඇතුලේ බොහෝ සෙයින් අඳුරුයි. ඉතින් මේ අමරගිරි ලෙන එක පැත්තකින් වැටලා තියෙන මේ ගල් පඩි පෙළ දිගේ අපිට චූටි දුරක් උඩට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේ අමරගිරි ලෙනේ කොටලා තියෙන ගිරි ලිපියක්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සකස් කරලා තියෙන පුවරු වලට අමතරව තියෙන විස්තර අපි ගොඩක් හොයාගත්තේ අන්තර්ජාලය පරිශීලනය කරලා. ඉතින් මේ වගේ නිර්වද්‍යතාවය ගැන 100%ක් සහතික වෙන්න බෑ. ඉතින් ජනප්‍රවාද කතා වගේම බොරු විස්තරත් තියෙන්න පුළුවන්. ඉතින් මේ ගැන හරි විස්තර දන්න අය ඉන්නවා නම් කමෙන්ට් එකකුත් දාන්න.